එන්න අදත් ඔයාලට මම අරගෙන ආවා අලුත් අවුරුද්දට නියම පදමට රහසට කොහොමද ලේසියෙන්ම අලුව හදාගන්න කියලා දෙන්න. මම මෙතනදී අරගත්තේ ඉන්දියාප්ප පිටි ග්‍රෑම් 300ක්. මේක මම අඩුවින්දරේ පෑන් එකකට දාලා හොඳින් බැද ගන්නවා. මේ හාල් පිටි බැදෙද්දී හොඳ සුවඳක් එනවා. ඒ වගේම පවුඩර් එක වගේ පැතිරිලා යන්නේ නැතුව මේ වගේ ගානට බැද ගන්න. ඒ වගේම හාල් පිටි වල ටිකක් පාටත් වෙනස් වෙනවා. දැන් හාල් පිටි ටික පෙනේලකට දාලා මේ වගේ හලා ගන්න. කඩේ හාල් පිටි වෙනුවට ඔයාලට ගෙදර පෙඟෙන්න දාලා හාල් කොටලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් හාල් පිටි මේස් හැලි දෙකක් විතර අරන් තියා ගන්නවා. ඊළඟට අපි පැණි එක හදාගමු. සීනි ග්‍රෑම් 300ක් මම මේ විදිහට පෑන් එකට දා ගන්නවා. ඊළඟට සීනි එකට ඇල් වතුර කප් 3 කාලක් දා ගන්න ඕන. ඊළඟට ලුණු තේ හැඳි කාලෙබු දා ගන්න ඕන. ඊළඟට කබලේ වැදගත්ත කඩදමුංගු කරල් 3ක් විතර මම මේකට කුඩු කරලා දා ගන්නවා. හැන්දෙන් ටිකක් මේ වගේ උසලා බලන්න. අන්තිම බිඳුව යාන්තමට වගේ ඇදෙනවනම් ඒක තමයි පදම. දැන් මම පැණි එකෙන් ලිපෙන් අරගෙන වෙනම භාජනයකට දා ගන්නවා. ඊළඟට මම මේ පැණි එකෙන් මේ සැහැඳි 5ක් විතර පැණි අයින් කර ගන්නවා. ඊළඟට අලුව තුනී කරන ලෑල්ල රෑස්ටි කර ගන්න ඕන. මම මේ විදිහට අරන් තියාගත්ත හාල් පිටි ටිකක් මේ විදිහට ඉහා ගන්නවා. ටිකක් වැඩිපුර ඉහා ගන්න. නැත්නම් පිටි එක තුනී කරගද්දී යට ඇලෙන්න බලනවා. ඇඟිල්ල දාන් ඉන්න පුළුවන් ප්‍රමාණයට පැණි එක නිවිලා තියෙන්න ඕන. දැන් හාල් පිටි ටික ටික දාලා හොඳින් කලවම් කරගන්න ඕන. මම පැණි ටිකක් අයින් කරගත්තේ. මෙතනදී අපි පිටි දාන වෙලාවේදී පැණි වැඩි වුණොත් අපිට හරි පදමට අලුව එක ගන්න බැරි වෙනවා. පිටි වැඩි වුණොත් අපිට පැණි ටිකක් ආපහු දා ගන්න පුළුවන්. ඒක තමයි අපි පැණි ටිකක් අයින් කරගන්නේ. දැන් මම ඔක්කොම හාල් පිටි ටික දාලා මේ විදිහට කලවම් කරගන්නවා. මේ වගේ ටිකක් ඇලෙන පදම තමයි තියෙන්න ඕන. දැන් පිටි හැවැත්ත ලෑල්ලට ඉක්මනින්ම අලුව මිශ්‍රණය දා ගන්න ඕන. දැන් මම අලුව එක හොඳින් තුනී කරගන්නවා. පිටි ටිකක් උඩින් ඉහා ගනිමින්ම හොඳට තුනී කරගන්න. මේ වගේ ඩෝස් ටේප් එකක් පාවිච්චි කරනවා නම් අපිට ලස්සනට අලුව එක තුනී කරගන්න පුළුවන්. අලුව හදාගන්න බැරි වෙච්ච අයටත් මේ විදිහට අලුව හැදුවොත් මේ සැරේ අවුරුද්දට වරදින්නේ නැතිව අලුව හදාගන්න පුළුවන්. බලන්න යාළුවනේ මට පැණි මම අයින් කරපු ප්‍රමාණයම ඉතුරු වුණා. ඒක තමයි මම පැණි ටිකක් අයින් කරගත්තේ වැඩි වෙයි කියලා. තුනී කරලා ඉවර වෙච්ච ගමන්ම මම මේ විදිහට කෑලි වෙන් කරගන්නවා. ඔයාලට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. දැන් වැඩි පිටි කොටස් ටික අයින් කරලා අලුව ටික මේ විදිහට වෙන් කරගන්න ඕන. ඉතින් මේ විදිහට තමයි රසම රස අලුව හැදුවේ යාළුවනේ. තවත් රෙසිපියක් අරන් එන්නම්. ඔයාලට සුබ දවසක් යාළුවනේ.